හෙලෝ අලුත් මාරුත් වීඩියෝ එක. ඔයාලා ගිය සතියේ බලන්න ඇති මම වීඩියෝ එකක් දැම්මේ නැහැ කියලා ලොකු අකරතැබ්බයක් වුණා. හැලුණා. ඒ මට වීඩියෝ එක දාන්න බැරුව ගියේ හරිම සෝචනීයයි. ඒවල තම්මෙලක බැලුවානේ. අද අපි කරන්න යන්නේ අර මොකක්ද ට්‍රිප් එකක් යන සීන් එකක් තමයි මේකේ තියෙන්නේ. බස් එකක් ආවා කියලා සින්දුවට මොනවාද මේ ඒක කරදරයක් මිනිස්සුන්ට. ඒක තමයි මේ වෙලා තියෙන මේ සමාජයේ ඒක කරදරයක් වෙලා මේ දවස්වල හීනේ නිදි ගන්න මිනිස්සුන්ට සහ ටොයිලට් යන මිනිස්සුන්ට පව එන්නේ ගැහෙනවලු අපිට මේක. විශාල කරදරයක් කියලා දැන් කියන්නේ. අපි අද ඒ නංගියෝ ගෙනාවේ නංගි මේ පැත්තේ ඉන්නවා. මෙතන නැහැ ඉතින්. ඒ නංගි එහා පැත්තේ ඉන්නවා අපි ඇත්තේ කතා කරමු. ආයුබෝවන්. ආයුබෝවන්. එයාට මොකක්ද හිතෙන්නේ ඉතින් මේ ගැන කියලා. මොකද දැන් බලන්න දැන් ඕක හිට ගන්න එක දැන් අපිටත් ඉන්න නෑ නිකන් ඉඳිත් මොකද්ද ඔයගොල්ලෝ සින්දුව කියනවා. අපි නම් එයාගෙන් වැඩි කතා නොකර ඒක හමු. මගේ සින්දුව මෙච්චර ඉක්මනට මිලියන 2ක් බලපු නන්දලා මාමලා අයියලා අක්කලා නංගිලා මල්ලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම හරි දැන් ඔක ඇති යුවා. අපිට තියෙනවා මේ වීඩියෝ එකක් මේකේ තියෙන්නේ ඔය බස් එක ආව සීන් එකක් තමයි. මේකේ බස් එක එකම බස් එක 4 සැරයක් විතර ඒකට පෙන්නනවා. කියන විතරයි හෙන්නේ. බස් එක තීරුම් නැහැ ඒක. TikTok ට්‍රිප් එක බාන්දරෙන් කියලා පොඩි ළමයෙකුයි ලොකු ළමයෙකුයි ගිටාරයක් ගන්න සින්දුවක් කියනවා. මේක හලවනු මොකද ක්‍රියේටිව් නේ අදහසක් නේ. ඊළඟ වීඩියෝ එකේ තියෙන්නේ බතලා කොල්ලෙක් නටනවා ඒ සින්දුවට. මහතයි කියන්නත් බෑ. මලටත් ලයික් නම් තියෙනවා 16ක් 0.1. කොහේ නඩේක් අන්දි මාමා දෙවුන් දෙරින් තලොක් ප්‍රශ්නයක් තියෙනවා. ඇයි අනුරක්ක දෙවුන් දෙරින් ඉන්නේ? ඒක ඊට පස්සේ හම්බුණා මේක AI වලින් හදපු බස් එක ආව සෝංග හදපු මේ මියුසික් වීඩියෝ එකක්. ඒකත් අය බලමු. ඒක හොඳට ගන්න. පොඩි ඒකේ තියෙන පොඩි ලල් එකක් ඈ. 18 අඩු එකක් බස් එකේ දාන්නේ. නඩේ ගුණ අයකෝ. යන්දනම් බලමු. ඊ කිලෝ ටික වගේ පිටට දාලා දිනනවා. එච්චරයි තියෙන්නේ. ඊට පස්සේ ඉන්නවා මිස් කෙනෙකුත් ඒකට හදලා TikTok වීඩියෝ එකක් මොනවාද බස් එක ආව කියන එකට ගිට්මි වර්ෂා කියලා ඒකත් හොඳයි. ඒකත් ක්‍රියේටිව් විදිහට හදලා තියෙනවා. මම හිතනවා මේකත් කියලා ඉදිරියට එකක් කරයි කියලා. මට එපමණයි ඉතින් හම්බුනේ මේක සම්බන්ධයෙන් අපේ යාළුවෝ මට බොහෝ දුරට කිව්වා මේක මහා භීෂණයක් කියලා. මොකද යාළුවා නිදිය ගද්දිත් මේක හීනෙමුත් ඇහෙනවලු. මේක තනිකර සාපයක් මේ සින්දුව ඉස්සෙල්ලා මම නිකමට කියන්නේ මැනිකේ මගේ හිතේ වගේ තමයි. ඒකත් නිකන් අර හිට් වුණ කාලේ මේ නිකන් අර එළියට ගියත් ඒකම තමයි මට කියවෙන්නේ. දැනුත් ඒකයි මට කියවෙන්නේ. මේක තනිකර කරදරයක් ඉස්සරහදයක්. වැඩක් කරන්න නැහැ. වැඩේ කරන්න පටන් ගද්දිම
තෑයෝ හා මගේ යාළුවෝ ආවා නෑ 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 ඉතින් විනෝදේසීම ලස්සන ලයිද්දම බස් එක ආවා කුමේ නඩේ ගුරාකස් කුරි මාමා ඔන්න ඔය විදිහට තමයි ඉතින් මමත් කියනවා මගේ හින්දුව කැතයි කියලා මම දන්නවා මමලා තියාගන්න. එහෙනම් ඉතින් අපි අතට ගිහින් එනවා. Quack.